මේ පොඩ්ඩක් ඉන්නකෝ. ඔහොම ඔයාගේ අත් දෙක දිහා බලන්න. රැලි වැටිලා, ඒ වගේම අත හරිම ගොරෝසු වෙලා, වේලිලා කියලා ඔයාටම තේරෙනව නේද? හරි දුක් වෙන්න එපා. අපි ලස්සන වෙමුකෝ. මං ඔයාට කියා දෙන්න කොහොමද ඔයාගේ අත් දෙක ලස්සනට තියාගන්න කියලා. අනිවාර්යයෙන්ම මේක හදාගෙන කරලා බලන්න. හෑන්ඩ් ස්ක්‍රබ් එකක් වගේම ඔයාගේ අත් දෙක ලස්සනට සුදුවට තියෙන හෑන්ඩ් ක්‍රීම් එකක් හදන්නත් කියලා දෙනවා. ගොඩක් අය වීඩියෝ බලන්නේ SLK Media Facebook page එක follow කරන්න නැතුව. follow කරලා එන්නකෝ. මේ වීඩියෝ එක බලන්න හැමෝටම share කරන්න. එන්නකෝ අපි යමු මේක හදන හැටි බලන්න. අපිට hand scrub එක හදාගන්න olive oil හරි තල තෙල් හරි දෙකෙන් එකක් ඕන වෙනවා. සිංහල ආයුර්වේද බෙහෙත් බඩු කඩේ මේවා ගන්න තියෙනවා. මේ තියෙන්නේ කෝපි powder එකනොත් පොඩි ප්‍රමාණයක් ඕන වෙනවා. දැන් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට කෝපි ටිකයි තල තෙල් හරි olive oil හරි එකතු කරලා හොඳට මේ වගේ මිශ්‍රණයක් හදාගන්න එක. ඇත්තටම කිව්වොත් ඔයාගේ සමේ තියෙන අඳුරු පාට නැති කරලා සම හොඳින් ස්ක්‍රබ් කරන නිසා මැනුසයිල් ඉවත් වෙනවා. එතකොට ඔයාගේ සමේ තියෙන අඳුරු පාට ඉවත් කරලා සමට හොඳ පෝෂණයක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම තමයි දැන් තියෙන්නේ. දැන් යමුකෝ අපි මේක ඇප්ලයි කරගන්න. දැන් ඉතින් හදාගත්ත ස්ක්‍රබ් එක හොඳට ඇප්ලයි කරගන්නයි තියෙන්නේ. හොඳට අත්වල ගා ගන්න ඕනේ. ඔයාට මේ ස්ක්‍රබ් එක කකුලට කරන්නත් පුළුවන් කියන එක මතක තියාගන්න. හරිද? දැන් ඔයා මේ විදිහට හොඳට ස්ක්‍රබ් කරනකොට ඔයාගේ සමේ තියෙන මැනුසයිල් ඉවත් වෙනවනේ. එතකොට සම හොඳට ෆ්‍රෙෂ් වෙනවා. ඊට පස්සේ ඔයා කරන ඕනේ සත්කාරයක් හොඳින් ප්‍රතිඵල ලබා ගන්නත් පුළුවන්. ඒ නිසා තමයි අපි ඊළඟට ස්ක්‍රබ් එකෙන් පස්සේ ක්‍රීම් එකක් ඇප්ලයි කරන්නේ. ඔයා ඉතින් ගෙදර ගෘහණියක් නම්, ගෙදර වැඩ කරනවා නම් ඉතින් නිතරම වතුර පාවිච්චි කරනවා නම් අත් ඉක්මනට වේලෙන්න, ඒ වගේම රැලි වැටෙන්න බලනවනේ. ඉතින් ඒ නිසා අපි කෑම උයන ගමන්, ගෙදර වැඩ කරන ගමන් අපේ ලස්සන ගැන හිතමු. ඒ නිසා හැමදාම නෙමෙයි මේ ස්ක්‍රබ් එක සතියේ දවස් 3ක් කරාම ඇති. හැබැයි මං ඊළඟට කියා දෙන ක්‍රීම් එක නම් ඔයා දිනපතාම පාවිච්චි කරන්න. ඔයාගේ සමේ තියෙන ලස්සන වැඩි කරගන්න පුළුවන් කියලා ඔයාටම බලාගන්න පුළුවන්. ඒ නිසා හොඳ ළමයි වගේ තමුන්ගේ ලස්සන ගැන හිතන්න. තමුන්ට ගොඩක් ආදරේ වුණාම තමයි අනිත් දේවල් වලට ජීවිතේ ආදරේ හිතෙන්නේ. ඒ නිසා ඔයා ලස්සනට ඉන්න ඕනේ. මෙන්න මේ විදිහට විනාඩි 20ක කාලයක් අපි ටියලි වලලා තමයි වොෂ් කරන්නේ. දැන් ඔයා කරන්න ඕනේ වොෂ් කරන වතුරකට බොඩි වොෂ් චුට්ටක් එකතු කරගන්න. නැත්තම් සබන් ගාලා හරි කමක් නැහැ. පොඩි පෙන ගතියක් තියෙද්දි තමයි අපි මේක ස්ක්‍රබ් කරගන්න ඕනේ. මොකද මේකේ ඔයිලි ගතියක් තියෙන නිසා නැත්තම් අතේ තෙල් ගතිය යවන්න අමාරුයිනේ. මේ ඔයිල් එකෙන් අපේ ස්කින් එක ගොඩක් හොඳට පෝෂණය කරනවා. ඒ නිසා තමයි මම ඔයාට කියන්නේ මේ ස්ක්‍රබ් එක හරියටම හදාගන්න. හදලා කරලා බලන්නකෝ. ලැබෙන ප්‍රතිඵලය ඔයාට පළවෙනි ආලේපන වාරයෙන්ම ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. වොෂ් කරාට පස්සේ තමයි මම මේ පෙන්නන්නේ. හරියම රිෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා. හරියම සනීපයක් දැනෙනවා. ඉතින් මේ ස්ක්‍රබ් එකෙන් පස්සේ අපි දැන් යමු කොහොමද හෑන්ඩ් ක්‍රීම් එක හදන්නේ කියලා බලන්න. අපිට හෑන්ඩ් ක්‍රීම් එක හදාගන්න කෝමාරිකා ජෙල් ඕන වෙනවා. ඊට පස්සේ ආමන්ඩ් ඔයිල් ඕනේ. ආමන්ඩ් ඔයිල් තියෙනවා සිංහල ආයුර්වේද බෙහෙත් බඩු කඩේ. ඊට පස්සේ ඔලිව් ඔයිල් ඕනේ. ඊට පස්සේ මොනවද ඕනේ කියලා මම ඉක්මනට කියන්න. ඒ තමයි විටමින් E. මෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම ඔයා මේ ක්‍රීම් එකට එකතු කරොත් තමයි හොඳම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ මම ඔයාලට පෙන්නන්නේ disposable gloves. හරිද? මේ gloves තියෙනවානේ food city වල මෙන්න මේ box එක හොයාගන්න. මම හිතන්නේ මේක 100ක්ම රුපියල් 400ක් වෙන්නේ. සාමාන්‍ය වැඩවලටත් අපිට ඕන නිසා මේක ගන්න. හරිද? හොඳ ළමයි වගේ මේ හැමදේම හොයාගන්න. දැන් අපි යමු වැඩේට. දැන් අපි ස්කින් එක ලස්සන කරන හෑන්ඩ් ක්‍රීම් එක හදමු. ඔයා දැන් මෙතනදී ඔයාට අවශ්‍ය ප්‍රමාණය අඩු වැඩි කරලා හදාගන්න. මම මෙතනදී කෝමාරිකා ජෙල් හරියටම මේස හැන්දි 6ක ප්‍රමාණයක් එකතු කරා. ඒකටම එකතු කරනවා ඔලිව් ඔයිල් හරියටම තේ හැන්දි 1ක ප්‍රමාණයක්. ඊට පස්සේ ඒකටම ආමන්ඩ් ඔයිල් තේ හැන්දි 1ක ප්‍රමාණයක් එකතු කරනවා. විටමින් E කැප්සියුල්ස් දෙකේ තියෙන ඔයිල් ටික මේ විදිහට එකතු කර ගන්නවා. මේ හැමදේම එකතු කරාට පස්සේ තමයි ප්‍රතිඵලය වාව් වෙන්නේ. දැන් ඉතින් මේක ඔන්න මැජික් එකක් මං කරන්නද? හොඳට මික්ස් කරනකොට බලන්න මේක මාර ලස්සන ක්‍රීම් එකක් වගේ එනවා. ඔයාට මේ ක්‍රීම් එක තියාගෙන ගන්න පුළුවන් මාසයක කාලයක්. ෆ්‍රිජ් දාන්න කොහෙවත් දාන්න ඕනේ නැහැ. කාමර උෂ්ණත්වයේ තියාගෙන මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රීම් එක ඔයාගේ ඇඟටත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපේ සමේ තියෙන රැලි ගතිය ඉවත් කරන්න, සමට හොඳ පෝෂණයක් ලබා දෙන්න පුළුවන් නිසා ඔයාට කකුලට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රීම් එක තමයි මම හදපු හොඳම ක්‍රීම් එක. සමේ හොඳ තෙතමනේ රඳව ගන්න පුළුවන්. ඉතින් මේ බලන්න හදාගත්තට පස්සේ කොච්චර ෂෝක්ද කියලා. දැන් ඔයාට තියෙන්නේ මේ විදිහට හොඳට ඔයාගේ ස්කින් එකේ මේක ගා ගන්න එක. ටිකක් වැඩිපුර ප්‍රමාණයක් ගා ගන්න ඕනේ අපි හෑන්ඩ් ග්ලව් එක දාන දවසට. හැමදාම ඔයා මම අද කියන විදිහට හෑන්ඩ් ග්ලව් පාවිච්චි කරන්න ඕනේ නැහැ. සතියට දවසක් වගේ ග්ලව් එක දාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් ඔය චූටි ප්‍රමාණයක් කරන් හොඳට ගාගත්තම
ඇති. දැන් මේ වගේ චුට්ටක් ගන්නට ඇප්ලයි කරගන්න. ඊට පස්සේ disposable gloves දෙකක් අරගෙන මේ විදිහට දාගන්න. හරි gloves නැත්තම් හිල් නැති උරයක් ගන්නකෝ සිලි උරයක්. සිලි උර දෙකක් දාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔහොම දාගෙන ඉවරලා හරියට විනාඩි 10ක කාලයක් ඉන්න. ඔයාට දැනේ පොඩි රස්න ගතියක් එහෙම අපේ සම හොඳට අර dry ගතිය නැති වෙලා හොඳට plump වෙලා වගේ ගතියක් දැනෙනවා. ඒක මාර්ම ෂෝක් හරියද මේක remove කරද්දී ඒක ඔයාට දැනේ මාර්ම සනීපයක් එක්ක. ඇත්තටම කිව්වොත් මේක තමයි නියම ක්‍රමය. අපි මේක hand mask එකක් විදිහට තමයි මෙතනදී use කරන්නේ. සතියට එකක් glove එක දැම්මම හොඳටම ඇති. මතක තියාගන්නකෝ මේ බලන්නකෝ මේක මාර විදිහට දැනෙනවා. ටිකක් අර රත් වෙලා වගේ තියෙන හොඳට පෝෂණීය ගතියක් දැනෙනවා. ඉතින් ඔයාගේ අත්වල තියෙන රැලි ගතිය නැති කරලා හොඳට පෝෂණය කරලා සම්බට හොඳ glow එකක් ලබා දෙන නිසා ඔයා මේක අනිවාර්යෙන් කරන්න කියලා මම ඔයාට කියනවා. ඉතින් අත් දෙකට මෙච්චර සැලකිලි මොකටද කියලා හිතයි නෑ. ඉතින් අත් දෙක කියන්නේ අපිව කොච්චර බලාගන්න දෙයක්ද කියන්නේ කො. ඒ නිසා අත් දෙක ලස්සනට තියාගන්න. ඉතින් මේක කරලා බලන්න. මේ ස්ක්‍රබ් එක කරන්න ඕනවා සතියට දවස් 3යි. ක්‍රීම් එක හැමදාම ගන්න. ග්ලව් එක දාන දවසට චුට්ටක් වැඩිපුර දාලා ඉවරලා ගා ගන්න. මේක හරිම ලේසි. ඔයාට කරන්න පුළුවන්. ඒ නිසා මේක කරලා බලලා මට ලැබිච්ච ප්‍රතිඵලය අනිවාර්යෙන් කියන්න ඕනේ. හරිද? ෆලෝ කරන්න තු Facebook page එකේ වීඩියෝ බලන ළමයි හොරගෙඩියෝ වගේ එන්නතු ෆලෝ කරලා වීඩියෝ එක බලන්න. මේක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මං ගිහින් එන්නම්. මං ඔයාලට ගොඩාක් ආදරේ පරිස්සමෙන් ඉන්න. බයි.